ශබ්ද විකාශයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුළින් ප්‍රචාරණය වීමේදී තරංගයි. හරි. මේකයි මම මේක මුලින් පැහැදිලි කරගත්තා. ඊට පස්සේ චූම් පාන් එකක් ආවා. ඊට පස්සේ නැවතුණා මම ඒගොල්ලන්ට බාධා වෙනවා. මේ ස්පීකරයක් තියෙනවා කියලා හිතන්න. මේක ස්පීකරයක් කියලා හිතන්න. ස්පීකරයක් තියෙනවා. මේකෙන් නිකුත් වෙනවා කියන්නේ අවුරුදු 20ක් හිතන්න ගමේ. ගමේ අවුරුදු 20ක් වන්න තියෙනවා. ගමේ අවුරුදු 20ක් තියෙනවා මොකක් හරි එකක් හිතන්නකෝ. නැත්තම් ස්පීකරය බඳ යනවා කියලා හිතන්න. මේකෙන් නිකුත් වෙන එක ඈතට යන්න යන අඩු වෙනවානේ. ඔන්න ඒ සංසිද්ධිය තමයි අහන්නේ. මේකට උත්තරේ වෙන්නේ විස්තරය අඩු වීම නිසා තමයි එහෙම වෙන්නේ. විස්තරය. ටිකක් මතක් කරලා දෙන්නම් මෙන්න මේ සංසිද්ධි ටිකක් තියෙනවා. ධ්වනි ලාක්ෂණික ටිකක් තියෙනවානේ. ධ්වනි ලාක්ෂණික. මොනවද ධ්වනි ලාක්ෂණික? එක තමයි තාරතාව. දෙක තමයි හඬේ සැරහෙවත් විපුලතාව. තුන තමයි ධ්වනි ගුණ. තාරතාව රඳා පවතින්නේ කුමක් මතද? සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය. හඬේ සැර රඳා පවතින්නේ මොකක් මතද? විස්තරය මත. ධ්වනි ගුණ තරංගයේ හැඩය මත. ඔන්න ඔය ටිකත් පොඩ්ඩක් සටහන් කරගන්න. හොඳේ. නිකන් වැදගත් වෙයි කියලා දුන්නේ. හොඳේ. ඒ ටිකත් පොඩ්ඩක් සටහන් කරගන්න. උත්තරේ වෙන්නේ කියලා 4:32ට